පොල් සම්බෝලයක් මලවලා එහෙම නැත්නම් පොල් මැල්ලුමක් ඔයාලා මේ විදිහට කාලා තියනවද? මේක හරිම රසයි. ඉතින් ගාගත්ත පොල් ටිකකට අපි ලූණු ටිකක්, ඊට පස්සේ රම්පේ කරපිංචා මිරිස්, ලුණු කුඩු ටිකක්, අහකුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක් මේ විදිහට එකතු කරලා ඒ ටික හොඳට අනාගෙන අපි ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා තෙල් ටික රත් වුණාට පස්සේ අබ ටිකක් එහෙම දාලා අපි මේකට එකතු කරගන්නවා සෝදලා වේලලා ගත්ත කූනිසෝ. ඉතින් මේ කූනිසෝ ටික හොඳට ටෙම්පරාදු කරගෙන අපි ඒකට එකතු කරගන්නවා ලුණු චුට්ටක්. ලුණු බොහොම චුට්ටක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට ටෙම්පරාදු කරගෙන සුවඳ එනකොට අපි එකතු කරගන්නවා අර අපි අනාගත්ත පොල් සම්බෝලේ. ඊට පස්සේ හොඳට මේක මිශ්‍ර කරගන්නවා. ඉතින් මේ පොල් මැල්ලුම මාරම රසයි. ටික වෙලාවක් තියලා පොල් සම්බෝලේ හොඳට තැම්බිලා ටෙම්පරාදු වුණාට පස්සේ අපිට මේක ලිපෙන් බා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගන්න පොල් මැල්ලුම බත් එකක් බඳින්න කියාපුම පොල් මැල්ලුමක්. ඉතින් මේක හරිම රසයි බත් බඳින්න. ඉතින් කූනිසෝ පොල් මැල්ලුම ඔයාලත් කාලා නැත්තම් මේ විදිහට හදලා බලන්න හරිම රසයි.